මීට වසර 2500කට පෙර ගෞතම බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සල්ුයනේදී පිරිනිවන් පා වදාළ ඒ උතුම් මොහොතේම ලක්දිව ඉරණම වෙනස් කළ තවත් සුවිශේෂී සිදුවීමක් සිදු වුණා. ඒ ඉන්දියාවේ ලාට රටින් පිටුවහල් කළ විජය කුමාරයා ඇතුළු 700ක් පිරිස තම්බපන්නියට ගොඩ බැසීමයි. සිංහ බාහු සහ සිහ සීවලී යන අඹුසැමි යුවලගේ වැඩිමහල් පුත්‍රයා වූ විජය කුමාරයා දඩබ්බර චරිතයක් ලෙසයි ඉතිහාසයේ හැඳින්වෙන්නේ. ඔහු සහ ඔහුගේ පිරිස ලක්දිව තම්බපන්නියේ කුදිරමලේ තුඩුවට ගොඩ බැස්සා. රතු පැහැති වැල්ලෙන් හෙබි ඒ වෙරළ තීරය නිසාම මේ දේශය තම්බපන්නිය ලෙස නම් ලැබූ බව කියවෙනවා. එවකට ලංකාව පාලනය කළේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන්. විජයට එහිදී හමු වුණ රූමත් යක්ෂ ගෝත්‍රික කාන්තාව කුවේනියයි. ඇයගේ සහාය ලබාගත් විජය එවකට අගනුවරක්ව තිබූ ගිරිහඬුපුර පාලකයාගේ විවාහ මංගල්‍ය පැවැත්වෙන දිනයේදී සියලු යක්ෂ නායකයන් ඝාතනය කර ලක්දිව පාලනය තමන් සතු කරගත්තා. අනතුරුව ඔහු කුවේනිය සිය මෙහෙසිය කරගෙන තම්බපන්නියේ අලුත් නුවරක් ඉදි කළා. විජය සහ කුවේනියට ජීවහත්ත සහ දිසාලා නමින් දරුවන් දෙදෙනෙකු සිටියා. නමුත් රජකු ලෙස අභිෂේක ලැබීමට නම් ශාස්ත්‍රීය කුමාරිකාවක් අවශ්‍ය බව ඇමතිවරුන් පැවසීමත් සමග විජයගේ තීරණය වෙනස් වුණා. ඔහු ඉන්දියාවේ මදුරාපුරයෙන් කුමාරිකාවක් ගෙන්වාගෙන වසර ගණනාවක් තමන්ට සහාය වූ කුවේනියව සහ දරුවන්ව ඉතා නින්දිත ලෙස මාලිගයෙන් පන්නා දැමුවා. අසරණ වූ කුවේනිය සිය ඥාතීන් අතින්ම මියගිය අතර මාලිගයෙන් පැනගිය දරුවන් දෙදෙනා සමනොල අඩවියට පලා ගියා. ඉතිහාසයේ විශ්වාස කෙරෙන්නේ අද අපේ රටේ සිටින පුලින්දයන් හෙවත් වැද්දන් බිහි වූයේ මේ දරුවන් දෙදෙනාගෙන් බවයි. සබරගමුව යන නාමය පවා ව්‍යුත්පන්න වී ඇත්තේ වැද්දන් වැසි දේශය යන අර්ථයෙනි. වසර 38ක් ලක්දිව පාලනය කළ විජය රජු අනුරාධපුර යුගයේ සමාරම්භකයා ලෙස ඉතිහාසයට එක් වුණා.